යෝ හෙල්ලෙනවා. රුපියල් 100යි. මේ තියෙන ෂැම්පූ ටිකක් දාලා ඉන්සු ටිකක් දාලා රුපියල් 100යි. ඒ නූලෙම කන විදිහනේ හදන්නේ. නැති කරන්න. ගලවන. Hello, welcome back to my YouTube channel. අද අපි යනවා පිටකොටුවේ. යන්නේ අද මැටීරියල් ගන්න නෙමෙයි, මැටීරියල් උත් ගන්නවා. හැබැයි ලුක්කුවට ගන්නේ නැහැ. අද අපි යන්නේ අලුත් වැඩකට අයිටම්ස් වගේක් බලන්න. මම අද අපිත් එක්ක පිටකොටුවේ. පොඩි අයිඩියා එකක් අපි හිතේ තියාගෙන යන්නේ මේ අයිටම් ගන්න ඕනි කියලා. ගිහිල්ලා බලමු අපි හොයන අයිටම් මේ විදිහටම තියෙයිද කියලා. අයියෝ හෙල්ලෙනවා. Okay. මෙයා මගේ මේ මොකක්ද? මෙයා මගේ බර්ත්ඩේ එකට මගේ පිච්චි නැති කරන්න ගලවන. අපි දැන් බෑන්ක් එකට. අද අපි පිටකොට යන හේතුව යන්නේ අද නිකන් ඇවිදලා බලලා කියුට් අයිටම්ස් වගේක් එහෙම බලන්න යන්නේ. පිටකොටේ ගොඩක් තියෙන තොග ගන්න පුළුවන් කඩවල්නේ. ඉතින් මම දැකලා තියෙනවා Prince Street එකේ cute items මම අද ඔයාලට ගියාම පෙන්නන්නම්. ගොඩක් shop වල එහෙම වීඩියෝ කරන්න එහෙම අමාරුයි. හැබැයි මම try එකක් දෙන්නම් වීඩියෝ කරන්න. මට ගිය පාර මම vlog එකක් දාලා තිබුණා. මල්වාන vlog එක මල්වාන රෙදි ගන්න ගිය vlog එක. කඩවල වල බෝඩ් වල නම් දාලා තිබෙන්නේ නැහැ කියලා කට්ටිය දාලා තිබුණා. මට බෝඩ් වීඩියෝ කරන්න ඇත්තටම මම අලුත්නේ vlog කරන්න. ඉතින් මට ඒක ඇත්තටම එච්චර මීටර එකක් තිබුණේ නැහැ. හැබැයි මම යන ෂොප් වල නම් මම හැම එකෙම කිව්වා සාමාන්‍යයෙන් ගණන් අඩුවෙන් ඔයාලට ගන්න පුළුවන් තැන් මම හැම එකක්ම කිව්වා. ඉතින් අපි අද පිටකොටුවේ ගිහිල්ලා බලමු මොකද එහි තියෙන අයිටම් ගන්නකොට කොහොමද ප්‍රයිස් මම මේ දේවල් ඔයාලට කියන්නම්. සමහර විට මට සමහර තැන්වලදී වීඩියෝ කරගන්න බැරි වෙනවා. මොකද දෙයක් ගන්න ගියාම අපිට ඇත්තටම වීඩියෝ කරගන්න අමතක වෙනවා. තව දෙයක් තමයි මගේ YouTube channel එක subscribersලා 1000 පැන්නුවා. ඉතින් මට හරි සතුටුයි. thank you මාව subscribe කරපු ඔයාලා හැමෝටම. ඉතින් දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න අලුත් වීඩියෝස් ගේනවා. තව ටික කාලෙකින් අලුත් ලස්සන වීඩියෝස් ගේන්න මම බලාපොරොත්තු වෙනවා. අපි යමු. මේ අද වැඩේ කොහොමද වෙන්නේ කියලා බලන්න. මේ දැන් අපි ඉන්නේ සෙන්ට්‍රල් රෝඩ් එකේ. මේ හරියෙන් ගන්න පුළුවන් කෙමිකල් ප්ලාස්ටික් බඩු කෙමිකල් ඒ වගේ දේවල් මේ හරියෙන් ගන්න පුළුවන්. අද අපි ආවේ සෙනසුරාදා දවසක්. සෙනසුරාදට සෑහෙන ට්‍රැෆික් වැඩි සෙනගත් වැඩි මොකද කියන්නේ සෑහෙන බිසි දවසක් සෙනසුරාදට. සතිය දවස්වල එනවා නම් ගොඩක්ම ලේසි. අපිට මේ දවස් ටිකේ සතිය දවස්වල එන්න බැරි වෙන හින්දා අපි අද ආවේ සෙනසුරාදා. හරිය තියෙන්නේ ඔයිල් මම හිතන්නේ ෆෝචූන් අනම්මනම් වගේ ඒ දේවල් තියෙනවා. මම මේවට ගිහිල්ලා නැති හින්දා දන්නේ නැහැ. මේ තියෙන්නේ ෆෝචූන් කුකින් ඔයිල් ඒ වගේ දේවල් මම හිතන්නේ මේවා ඇත්තේ අපි ගිහිල්ලා නැති හින්දා දන්නේ නැහැ. ඒ වගේ දේවල් හොයන අය ඉන්නවා නම් ඇවිල්ලා බලලා කතා කරලා ගන්න පුළුවන්. සන්ෆ්ලවර් ඔයිලුත් තියෙනවා. මේ තියෙන අර ඇතුලේ. මෙන්න මේ රවුන්ඩ් බවුඩ් එකෙන් අපි කෙලින්ම යන්න ඕනේ පාකින් එකට යන්න. මම අද ඔයාලට පාකින් එකට යන විදිය පාර පෙන්නන්නම්. මේ තියෙන කෙලින් වීදිය. මේ කෙලින් වීදිය කෙලින්ම යන්න ඕනේ. කෙලින් වීදිය කෙලින්ම යන්න ඕනේ. මෙන්න මේ හරිය තියෙන කමර්ෂල් බැංක් එක. පීපල්ස් බැංක් එක තියෙනවා. හරියටම මේ කෙලින් වීදියේ තව ටිකක් එහාට යනකොට පීපල්ස් බැංක් එක මම එකක් පෙන්නන්නම්. මේ හරිය තව තියෙනවා ප්ලාස්ටික් බඩු එතකොට ඔය ගෙවල් වලට ඕන වගේ දේවල් ඒවා තියෙනවා. මෙන්න මෙතන තියෙනවා ස්ලිපර්ස්. එතන අඩුවට තියෙනවා ස්ලිපර්ස්. එතකොට මෙන්න මේ හරියට තියෙනවා ස්ලිපර්ස් හෑන්ඩ් බෑග් මෙන්න මේ ෂොප් එකේ. ඒකේ ගණන් අඩුයි. මෙන්න මෙතන කෙලින් වීදියේ මුලම හරියට එනකොට තියෙන්නේ. මේ හරිය තියෙනවා කැප් තියෙනවා මෙන්න මේ හරියේ. එතකොට මෙන්න මෙතන තියෙනවා අර හෝම් ඩෙකෝස් මේ තියෙන්නේ. අර වේවැල් වලින් වගේ ඒවා හදපු ඒවා තියෙනවා. මෙන්න මේ හරියේ මං හිතන්නේ මේවා රුපියල් 800ක් 900ක් ඔය වගේ ගණන් වලට යනවා. අපි පාරක් ඇහුවා මේවායේ ගණන්. ඒතර මේ හරිය තියෙනවා චොකලට් කඩ. කෙලින් වීදියේ තියෙන දේවල් තමයි මම දැන් මේ පෙන්නන්නේ. මෙතනින් හැරෙන්න ඕනේ මෙන්න මෙතනින් හැරෙන්න ඕනේ චයිනා ස්ට්‍රීට් එකට. බලමු අපි අද චයිනා ස්ට්‍රීට් එකෙත් ඇවිත් කියලා. චයිනා ස්ට්‍රීට් එකෙන් ඔයාලට ගන්න පුළුවන් බර්ත්ඩේ අයිටම්. බර්ත්ඩේ අයිටම් ගන්න පුළුවන්. එතකොට අපි ඔය කෑම එහෙම අර රැපින් කරලා දාන්න මොනවද ඒකට කියන්නේ? අපිට වෙන එන්න දවසක් නැතිම හින්දා තමයි අදාවේ නැත්තම් සාමාන්‍ය අපි සෙන්සුරාදට එන්නේ සෙනග වැඩි හින්දා.
ඔව්. සතියේ සඳුදා අඟහරුවාද බදාදා බ්‍රහස්පතින්දා ඒ දවස්වලට එනවා නම් අඩුයි සෙනඟ. ඒ දවස්වල 10 මාරෙන් පස්සේ වගේ එන්න ඕනේ. 10 මාරෙන් පස්සේ වගේ තමයි ෂොප්ස් අරින්නේ. ඒ වෙලාවට එන්න පුළුවන් නම් හොඳයි. මේ තියෙන කෙලින් වීදිය ඉවර වෙන තැන. මෙන්න මෙතන තියෙනවා කෙලින් වීදිය කියලා ඔන්න බෝඩ් එක ගහලා. මෙතන තියෙනවා මල්වත්ත පාර. ඒකේ තියෙනවා ෂූස්. අද අපි ඒ පාරෙත් යන්න හිතාගෙන ඉන්නවා. ෂූස් පෑක් තියෙන්නේ මල්වත්ත රෝඩ් එකේ. අපි ඒකෙත් යන්න හිතාගෙන ඉන්නවා බලමු. ඔන්න ඔතනින් ඔහම යනකොට තියෙනවා පාකින් එක. පාකින් එකටත් අද සෙනඟ. ඒ පාකින් එක ගාව මෙන්න මේ වගේ බෑග් කඩවල් තියෙනවා. ඇතුළට තමයි දාන්න ඕනේ පාකින් එකට යන්න. අදරම් රස්නයක් තියෙනවා. දැන් අපි වාහනේ පාකින් එකෙන් දාලා ඉස්සෙල්ලාම ආවේ මල්වත්ත රෝඩ් එකට. මේ තියෙන මල්වත්ත රෝඩ් එක. මේකේ ඔයාලට ගන්න පුළුවන් ලගේජ් ගන්න පුළුවන්. එතකොට හෑන්ඩ් බෑග්, එතකොට ෂූස්, ස්ලිපර්ස් ඒ වගේ ගොඩක් දේවල් මේ රෝඩ් එකේ තමයි තියෙන්නේ. හැබැයි ඉතින් මම දකින විදිහට අපි සාමාන්‍යයෙන් අපේ පැතිවල තියෙන ෂොප් වලින් ගන්න ගානම වගේ මෙහෙත් යනවා. ඒ කියන්නේ 4500 5000 ඒ වගේ ගණන් වලට තමයි ගොඩක් ඔය ෂොප් වල තියෙන්නේ. ඒ ෂොප් වල තියෙන ෂූස් වල ගණන් තියෙන්නේ. එතකොට මේ පේමන්ට් එකේ දාලා තියෙන ෂූස් තියෙනවානේ. ඒ ෂූස් යනවා සාමාන්‍යයෙන් 2500 2000 3000 ඒ වගේ ගණන් වලට යනවා. දැන් අපි මේ යන්නේ මැලිබන් ස්ට්‍රීට් එකේ. මැලිබන් ස්ට්‍රීට් එකෙන් ඔයාලට වෙඩින් වලට thank you card, cake box ඒ වගේ දේවල් ඔයාලට මෙහෙන් ගන්න පුළුවන්. ඊට අමතරව බුක් ෂොප් වලට උමනා කරන items මෙහෙන් ගන්න පුළුවන්. තොග මිලට ගන්නවා නම් ඒ අයට මේ හරියේ තියෙනවා ඒ ෂොප්. මෙතරම තියෙනවා printer shop එකකුත්. පොඩ්ඩක් ඇවිදලා කරලා මේ හරියේ ගණන් අඩුවට තියෙන ෂොප් වලින් ඔයාලට ගන්න පුළුවන්. මේ first process street එක. ඔයාලට පළවෙනි හරස් වීදියේ පේමන්ට් එකකින් ගන්න පුළුවන් මේ වගේ ඉලෙක්ට්‍රික් අයිටම්. එතකොට ලයිට්ස්, ඔඩ්ලෝසු වලට බැටරි, එතකොට ඔඩ්ලෝසු වල අර කටු තියෙන්නේ ඉන්නේ ඒවා තියෙනවා. මෙතන තියෙනවා වගේ ටෝච් වර්ග තියෙනවා, වෝල් ලැම්ප් ඒ වගේ ගොඩක් දේවල් මේ පාර දෙපැත්තේ සේල් දාලා තියෙනවා. මේ පාර දෙපැත්තේ ඇතුලේ තියෙන කඩවල් වලත් තියෙනවා වෝල් ලැම්ප්. ගෙවල් වලට දානවානේ ලස්සන ලයිට්ස් අන්නේ දේවල් මේ වීදියෙන් තමයි ඔයාලට ගන්න පුළුවන්. ඒකට ගහන්න ඒක මම දැක්කම ලොකු රින් ලයිට් එක තියෙනවා. අපි අරගෙන තියෙන පොඩි එකනේ. Silicon dress, silicon. 580යි කඩේ. රෙදි අතුල්ලන්න ඇඟ අතුල්ලන්න බබාලාගේ ලොකු අයගේ ඇඟ අතුල්ලගන්න. රුපියල් 100යි. මේ තියෙන ෂැම්පූ ටිකක් දාලා, ඉන්සු ටිකක් දාලා, සබන් කෑල්ලක් දාලා. රෙදි අතුල්ලන්න ඇඟ අතුල්ලන්න. ස්මූත් බ්‍රෂ් එකක්. මම්මන් මී එකේ 800යි, බේබි කෑගේ 500යි. රුපියල් 100යි බාත් බ්‍රෂ්. පින්ක් කලර් එකක් නේ. මොනවද ඕනේ කලර් එක? පින්ක් කලර්. Edisi ඕන විදිහට පාන්සිය. මම පාන්සිය දෙන්න. අපිට ගහලා බලන්න ගිහින් මොන විදිහට අපිට ගෑලා දිනවද? ආ. රුපියල් 100යි. පෑන් එකක් නේද? රුපියල් 100යි.
මේකත් තියෙනවා මේවත් 1800. මේ කොහොමද? මේ කීයද? ඒක 10යි. 10යි. කවලම කොහොමද කියනවා මේක? අනේ යනකොට පැද්දෙනකොට ඒක අරවන මේක නම් ලස්සනයි. ඒක වරනේ. බෙට් දාන්න තු බෙට් ගන්න දෙකම නෑ. හැම වෙලාවෙම ලයිට් එක පත්තුල දෙනවා. මේ බෙට් දෙන්න නම් නෙවෙනවා. කේබල් එක යන බත්තිලා දෙනවා බෙට් දෙන්න උන් කරනවා බලන්න ඕනේ. ඔන් කළා. කේබල් දැන් අපි මේ යන්නේ ප්‍රින්ස් ස්ට්‍රීට් එකේ. ඒ කියන්නේ කුමාර වීදිය. මේකේ තමයි ගර්ලි අයිටම් ගොඩක් තොග වශයෙන් ගන්න පුළුවන් දේවල් තියෙන්නේ. ඒ කියන්නේ පොඩි ගෑල් ළමයිට කොණ්ඩ කටු, එතකොට හෑන්ඩ් බෑග්, ස්ලිපර්ස් ඒ වගේ ගොඩාක් දේවල් මේකේ තියෙනවා. මේ ෂොප් වලින් ගන්න පුළුවන් තොග විතරයි, රිටේල් ගන්න බෑ. ඉතින් අපි දැන් ආවා අරලිය කොණ්ඩ කටු තියෙන ෂොප් එකකට. තොග වශයෙන් ගන්නකොට අවම 12 පැක් එකක්වත් ගන්න ඕනේ. ඊට අඩුවෙන් නම් ගන්න බෑ. මම මේ ෂොප් එකේ නම ඔයාලට දාන්නම්. මේ ෂොප් එකෙන් ඔයාලට පුළුවන් තොග වශයෙන් මේ වගේ හෙයා ක්ලිප්ස් ගන්න. මේ තියෙන්නේ මම දැන් පෙන්නපු හෙයා ක්ලිප්ස් තියෙන ෂොප් එක. මේ තියෙන ෂොප් එකේම කාඩ් එකක් ඔයාලට මේකෙන් යාලව කන්ටැක්ට් කරගන්න පුළුවන්. මේ පේනවනේ ප්‍රින්ස් ස්ට්‍රීට් එකේ තනිකරම තියෙන්නේ මේ වගේ ගර්ලි අයිටම්. හැබැයි තියෙන්නේ නම් තොග ගන්න පුළුවන් ෂොප් විතර. හරිම ලස්සන කියුට් ටෙඩි බෙයාලා තියෙන ෂොප් එහෙමත් තියෙනවා. සමහර ෂොප් වලින් වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. ඉතින් ඔයාලට පුළුවන් මේ ෂොප් විසිට් කරලා ස්මෝල් බිස්නස් එකකට හරියන තොග වශයෙන් ඔයාලට මිලදී ගන්න පුළුවන්. මේ කාපට් ගන්න තියෙන්නේ ඔයාලට දෙවෙනි හරස් වීදියේ පේමන්ට් එකෙන්. මේවා නම් සාමාන්‍යයෙන් මිල යන්නේ රුපියල් 2000න් 3000න් උඩ. Golden glass ya rupiah desiya golden glass ya ganna beri gane golden glass ya rupiah desiya golden glass ya rupiah desiya රුපියල් 200ට සන්ග්ලාස් ගන්න නම් දෙවෙනි හරස් වීදියට එන්නම වෙනවා ඔයාලට. මේ වගේ ක්වොලිටි එක නම් කොහොමද කියන්න දන්නේ නැහැ. මම 200ට තිබ්බ වුණත් අරගෙන නැහැ. මෙතන ඉඳන් මම මේ පෙන්නන හැමදේම තියෙන්නේ දෙවෙනි හරස් වීදියේ. ඔයාලට මේ ස්ලිපර්ස් ගන්නත් පුළුවන් දෙවෙනි හරස් වීදියට આવොත්. Ganja jadi mak. Ganja aja. Benda. අර යාමට අරන් දුන්නේ. අර යාමට අරන් දුන්නේ. මේක ලස්සනයිනේ. තේන්නේ දෙන්න ඩබ්බලා ඔය මට අරන් දුන්නේ කූල් පැන්ට් එකේ. ඔව්. ඒ දෙක කැඩුනා. මේ වගේ දෙකක් අරන් දුන්නේ.
ඉතින් ඔයාලට මේ වගේ ලස්සන ඉයරින්ස් දෙවෙනි හරස් වීදියේ පේමන්ට් එක ගාව තියෙනවා ට්‍රක් එකක දාලා. මේ ට්‍රක් එක නම් මං එන හැමදාම දකිනවා. හරිම ලස්සන ඉයරින්ස් ගොඩක් තියෙනවා. තෝඩු වලට ආස ගෑන් ළමයිට රුපියල් 200 ඉඳන් මේ දේවල් ගන්න පුළුවන් දෙවෙනි හරස් වීදියට આવුත්. දැන් අපි ආවා කාඩ්බෝඩ් බොක්සස් ටිකක් ගන්න. ඒකට අපි ආවේ කෝසල ලේන් එකට. මේක තියෙන්නේ දෙවෙනි හරස් වීදිය. එතකොට ප්‍රින්ස් ස්ට්‍රීට් එක මේ දේවල් අතරින් යන පොඩි ස්ට්‍රීට් එකක්. ඒක මට හොයාලට හොයාගන්න පුළුවන් විදිහ කියන්න ටිකක් අමාරුයි. හැබැයි ඔයාලට බොක්සස් ගන්න පිටකොටුවට යනවා නම් පිටකොටුවට ගිහිල්ලා කාගෙන් හරි අහන්න කෝසල ලේන් එක කොතනද කියලා. එතකොට ඔයාලට පාර හොයාගන්න පුළුවන්. එතකොට බොක්සස් ගන්නවා නම් මේ ලේන් එකේ තියෙන තොග වශයෙන් ගන්න පුළුවන් බොක්සස්. එතකොට ප්‍රයිස් එක සාමාන්‍යයෙන් අපි ඔන්ලයින් පර්චේස් කරනවට වඩා ගොඩක්ම අඩුයි. බබල් මේන් දැන් අපි ආයෙත් ආව දෙවෙනි හරස් වීදියට මැටීරියල් ගන්න. මට ඒ ෂොප් එක වලට වීඩියෝ කරන්න බැරි වුණා. මේ පාර මැටීරියල්ස් ගත්තේ හර්ෂ ට්‍රේඩර්ස් එකෙන්. ෂොප් එක වලට හොයාගන්න හරිම ලේසි. TikTok එකෙත් එයාලගේ account එකක් තියෙනවා. හර්ෂ ට්‍රේඩර්ස් කියලා ඔයාලා search කරලා බලන්න. දැන් අපි මේ යන්නේ නූල් ගන්න. දෙවෙනි හරස් වීදියෙන් කෙරවලට මේ යනකොට රතුපල්ලිය තියෙනවා. මේ රතුපල්ලියත් පාස් කරලා ටිකක් එහාට යනකොට හාරා කියලා ෂොප් එකක් තියෙනවා. ඒ ෂොප් එකෙන් ඔයාලට මැහුම් වලට අවශ්‍ය බඩු ගන්න පුළුවන් අඩුවට. මගේ මැටීරියල් කට් කරන මැෂින් එක පවා මම අරගත්තේ හාරා එකෙන්. ඒකේ තමයි සාමාන්‍යයෙන් ක්වොලිටියට අඩුවට ගන්න පුළුවන් හොඳ අයිටම්ස් තියෙන්නේ. මෙන්න මේ රතුපල්ලිය තියෙනවානේ. රතුපල්ලියෙන් චුට්ටක් ඉස්සරහට යනකොට හාරා කියලා ලොකුට බෝඩ් එකක් ගහලා තියෙනවා. ඒ වගේම ඔයාලට මේ රතුපල්ලිය ගාවට ආවහම සාමාන්‍යයෙන් දැන් ඔය ස්මෝල් බිස්නස් කරන ගෑල් ළමයි ගොඩක්ම හදනවා මල් වර්ග. ඒ මල් වර්ග හදන මම ඒ වගේ නම දන්නේ නැහැ. ඒව ගන්නත් පුළුවන් මෙතනින්. මෙන්න මේ බෑන්ක්ෂෝල් ස්ට්‍රීට් කියලා ගහලා තියෙන තැනින් ඉස්සරහට යනකොට තමයි හාරා එක තියෙන්නේ. ඒ මොනවද නේ? මල් හදනවා. කලින් vlog එකේදී ගොඩක් අහලා තිබ්බා මල් වර්ග ගන්න පුළුවන් කොහෙන්ද කියලා. මල් වර්ග ගන්න පුළුවන් බෑන්ක්ෂෝල් ස්ට්‍රීට් එකෙන්. ඔයාලට මම මේ දිගටම පෙන්නන්නේ බෑන්ක්ෂෝල් ස්ට්‍රීට් එකේ මල් වර්ග ගන්න පුළුවන්. තවම ආටිෆිෂල් මල් එහෙම අරගෙන නැති හින්දා දන්නේ නැහැ මේ වගේ ප්‍රයිස් කොහොමද කියලා. මේවා කරලා කොහොම හරි අපේ වැඩ ටිකත් ඉවර කරගෙන අපි බෑන්ක්ෂෝල් ස්ට්‍රීට් එක පැත්තෙන්
පාකින් එකට යන ගමන් ඉන්නේ. සහයක ඩැනි. ඒ පැත්ත පාත් කරන්න එපා. ඉස්සර ගන්න නම මහසි ආවේ කීයටද? අපි 11ට වගේ ගෙදරින් ආවේ. දැන් වෙලාව 3:00මාරයි. 3:00මාර වෙනකම්ම පිටකොටුවේ ඇවිද්දා. කණ්ඩ කියලා ගත්තේ මෙන්න මේක විතරයි. ඔන්නෝක විතරයි කන්න කියලා ගත්තේ. වෙන මුකුත්ම ගත්තේ නැහැ. මොකද පිටා වලින් කන්න දේවල් ගන්න බයයි. මොකද පිරිසිදුයි කියලා හිතන දේවල් නෑ පිටකොටුවේ. ගොඩක් දුරට කෑවොත් ඊළඟ දවසේ ෂට් ඩවුන්. දැන් අපි ගෙදර යන්න හදන්නේ. අද හිතාගෙන ආපු විදිහට වැඩවලින් පොඩ්ඩක් කරගත්තා. අද මාර සෙනගක් හිටියේ. යන යන කෙනාගේ ඇඟේ හැප්පෙන තරමට සෙනග ඉන්නවා. සෙනසුරාදා නම් එන්න හිතන්නවත් එපා. එනවා නම් සතිය දවසක එන්න. වීඩියෝ එක හොඳ නම් subscribe කරන්න, like කරන්න, comment කරන්න. ඉතින් මෙතනින් මගේ පෙටා vlog එක ඉවර වෙනවා. වීඩියෝ එක හොඳ නම් subscribe කරන්න, comment කරන්න, like කරන්න. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහින් එන්නම්. Thank you for watching. කියන්න මොනවා හරි. මම අපේ ආච්චිට කියනවා. අපේ ආච්චි මේ වීඩියෝ එක බලනවනේ. මම කියනවා. කියන්නේ මචං